අයිබෝන් සුබ දවසක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් රුමේනියානු එම්බසි එකේ අලුත්ම තත්ත්වය පිළිබඳව. ඉතින් අප්‍රේල් මාසේ 3 වෙනි සතියේ අලුත් කන්සියුමර්ස්ලා දෙන්නෙක් ආවා ලංකාවට ඉන්දියාවේ ඉඳගෙන. නමුත් තාමත් ඒ දෙන්න ඉන්ටර්විව් සඳහා සහභාගී වෙලා නැහැ. ඉතින් එතකොට තාමත් ඉන්ටර්විව්ස් කරන්නේ 3 දෙනා කිව්වට ඒකිනුත් ගොඩක් වෙලාවට ඉන්ටර්විව්ස් කරන්නේ දෙන්නයි. ඉතින් මේ වෙනකොට අලුතෙන් අප් කන්සිලර්ස්ලා දෙන්නත් ඉන්ටර්විව් සඳහා සූදානම් කරමින් තමයි සිටින්නේ. ඉතින් එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉස්සරහට කන්සිලර්ස්ලා 5 දෙනෙක් ඉන්ටර්විව් කරනවා. එහෙම වුණොත් ඉතින් මේ ඇති වෙලා තියෙන ට්‍රැෆික් එක ගොඩක් දුරට ඉන්ටර්විව්ස් වල මාස දෙක කිහිපයකින් නැති වෙන්න ඉඩ තියෙනවා. මේ දවස්වල යන SC නම්බර්ස් ගැන කිව්වොත් ඉන්ටර්විව්ස් වල යන්නේ 171 නම්බර කාණ්ඩේ සහ 172 නම්බර්ස් වල මුල් කාණ්ඩේ. එතකොට මේ මාසේ මුල් සති දෙක සඳහා මේ වෙද්දී ඉන්ටර්විව් ඩේට් ඉෂුව වෙලා තියෙන්නේ. ඉස්සරහට තවත් ඉක්මනින් ඉන්ටර්විව් ඩේට් ඉෂුව වෙයි. ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරොත් සමස්තයක් ඇටියට පොදුවේ අහන ප්‍රශ්න තමයි අනිවාර්යෙන්ම අහන ප්‍රශ්න තමයි ජොබ් ඇග්‍රීමන්ට් එක සම්බන්ධව. ඒ කියන්නේ එම්ප්ලොයි නේම් එක, එතකොට කම්පැනි නේම් එක, එතකොට ඔයාට කොච්චර ඇනුවල් නිවාඩු, ඒ කියන්නේ අවුරුද්දට නිවාඩු කොච්චර හිමිද, එතකොට වර්කින් අවර්ස්, එකමඩේෂන් සම්බන්ධව, එතකොට ෆුඩ් කාඩ් එක මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් හොඳට කරුණු අධ්‍යයනය කරලා යන්න. අනිවාර්යෙන් ඔය සම්බන්ධව අහනවාමයි. ඊට අමතරව myself ගැන කියනවා ඉගෙනගෙන යන්න. මම YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා myself ගැන. ඉතින් myself ගැන මේ වීඩියෝ බලලා Tamanට අදාළව ඒක හදාගෙන ඒක හොඳට පාඩම් කරගෙන යන්න. ගොඩක් කට්ටිය ඉන්නවා කියන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න තියෙන කට්ටිය. නමුත් මේවා හොඳට අධ්‍යයනය කරාට පස්සේ ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට රුමේනියා ආවට පස්සේ ඉංග්‍රීසි වැඩි භාවිතයක් නැහැ. ඒක හින්දා ඉංග්‍රීසි හදාගන්න ඕන ඉන්ටර්විව් එකට ෆේස් කරන්න විතරයි. ඒ ගැන වැඩි හිතන්න එපා. වැඩි ප්‍රෙෂර් එකක් ගන්න නැතුව ඒ වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ඊට අමතරව කාලින් කාලට ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වෙනස් වෙනවා. එතකොට දැන් බයික් රයිඩර්ස්ලා සම්බන්ධයෙන් නම් බයික් රයිඩර්ස්ලා එන කට්ටිය අනිවාර්යෙන් රුමේනියා වල මාර්ග සංඥා පිළිබඳ පොඩි අධ්‍යයනයක් කරන්න. ඒක ලොකුවට ප්‍රශ්නයක් අහන්නේ නැහැ. එයාලා කියනවා සමහර විට මාර්ග සංඥාවක් පෙන්නලා මේ මොකක්ද කියලා අහයි. එතකොට අපිට ඒකට උත්තර දෙන්න බලාගෙන යන්න. ඊට පස්සේ තමන් යන නගරේ සිටි එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ බුකරෙස්ට් වලට යනවා නම් බුකරෙස්ට් ගැන කියන්න පොඩි වාක්‍ය කිහිපයක් හදාගෙන යන්න. එහෙම නැත්නම් ක්ලූජ්නාපෝකා වලට යනවා නම් බයියමාරේ බ්‍රාවෝස් ඔය වගේ සිටි වලට යනවා නම් ඒ යන සිටි එකට අදාළව ඔයා වාක්‍ය කිහිපයක් කතා කරන්න පුළුවන් විදිහට කරුණු රැස් කරගෙන යන එක හොඳයි. මොකද සමහර විට අහන්න පුළුවන් අහලා තියෙනවා. මේ විදිහ අහලා තියෙනවා. ඉතින් ඒ ටික ලෑස්ති වෙලා යන. ඊට අමතරව අලුත් ප්‍රශ්නයක් අහලා තිනවා මේ මෑතකදී රුමේනියාවේ ඍතු සම්බන්ධව. ඍතු කීයක් තියෙනවද? ඍතු මොනවද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා. එතකොට රුමේනියාවේ ඍතු 4ක් තියෙනවනේ. ඒක ඔයාලා දන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් එම්බසි අප්ඩේට්ස් පිළිබඳ දැනට තොරතුරු මෙච්චරයි. ඉතින් අලුත් තොරතුරුත් එක්ක ඉක්මනින් ඔයාලව හම්බ වෙනකම් ඔයාලට සුබදායි දවසක්.